ආයිබෝවන් ඔබ මෙවර උසස් පෙළ විභාගය සඳහා මුහුණ දුන්නු ආදරණීය දුවෙක් පුතෙක් නම් අද අපි කතා කරන්නේ ඔබ සම්බන්ධයෙන්. ඔබ කොහොමද ඊළඟට ඔබේ උසස් පෙළ විෂය ධාරාව තෝරාගත යුත්තේ කියන කාරණාව පිළිබඳව අද අපි ඔබත් එක්ක කතා බහ කරනවා. එහෙනම් අද අපි කතා කරමු ඔබ හරියටම ඔබේ උසස් පෙළ විෂය මාලාව තෝරාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ආදරණීය දුවේ පුතේ කතා බහ ආරම්භ කරන්නට ප්‍රථමයෙන් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම ඔබ ඉගෙන ගන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය සඳහා ඔබට පිළිතුරු කිහිපයක්ම තිබෙන්නට පුළුවන්. සමහරක් වෙලාවට සමාජයේ හොඳ විදියට ජීවත් වෙන්න, තවත් විටක ගෞරවයෙන් යුතුව ජීවත් වෙන්න, හොඳ රැකියාවක් කරන්න, ඒ වගේම පවුලේ වටිනාකම් කියන දේවල් ආරක්ෂා කරගන්න මේ විදියට නොඑක ආකාරයේ පිළිතුරු ඔබට තියෙන්නට පුළුවන්. ඇත්තටම ආදරණීය දුවේ පුතේ උසස් පෙළ විභාගය කියලා කියන්නේ ඔයාලගේ ජීවිතයේ තියෙන හැරවුම් ලක්ෂයක්. සමහරක් විට ඔබේ වෘත්තිය, ඒ වගේම ව්‍යාපාරය, ඒ වගේම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පවා බොහෝ කරුණුකාරණා සඳහා පාදක වෙන වැදගත් තීරණයක් තමයි A-level විභාගය කියලා කියන්නේ. ඒ නිසා තීරණයක් ගත යුතු අවස්ථාවේදී හරියටම ඔබ තීරණය කරන්නට ඕනේ ඔබ උසස් පෙළ සඳහා කුමන විෂය ධාරාවක් යටතේ මුහුණ දෙනවාද කියන කාරණාව. ඉතාමත්ම බුද්ධිමත්ව මේ අවස්ථාවේදී ඔබ තීරණ ගත යුතුමයි. එහෙමත් නැත්නම් ඔබට ජීවිතෙහි බොහෝ දේ නාස්තියක් බවට පත් වෙන්නට පුළුවන්. කාලයද, ශ්‍රමයද මේ හැම දෙයක්ම. ඒ නිසා අද අපි කතා කරනවා කොහොමද හරියටම ඔබ ඔබේ විෂය ධාරාවන් තෝරාගන්නේ කියන කාරණාව ගැන. මේ ගැන මම කතා කරන්නේ කරුණු තුනක් පෙන්වා දෙමින්. මේ කරුණු තුන යටතේ ඔබ හරියටම තීරණය කරන්න ඔබ ඔබේ A-level සිහිනය ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ. අංක 1 ඔබ A-level සඳහා විෂය ධාරාවක් තෝරා ගනිද්දී පළවෙනි කාරණාව තමයි ඔබේ කැමැත්ත කියන එක. ඔබ මේ විෂය ධාරාවට කොයිතරම්නම් කැමැත්තක්, ඇඟැලුම්කමක් දක්වනවද? අපි කියන්නේ ෆැෂනේට්ද කියන කාරණාව ගැන. හැබැයි පටලවා ගන්න එපා දුවේ. කැමැත්ත කියන එක විවිධයි. ඒක ඔබේ කැමැත්ත වෙන්නත් පුළුවන්, තව කෙනෙක්ගේ කැමැත්ත වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතනදී තමන්ගේ කැමැත්ත තමයි ප්‍රමුඛ වෙන්නේ. ඔබ ඔබේ යහළුවන් තීරණය කරන නිසාවත්, ඔබේ දෙමව්පියන් බල කරන නිසාවත් ඔබ විෂය ධාරාවක් තෝරාගත යුතු වෙන්නේ නැහැ. ඒ නිසා ඉතාමත් බුද්ධිමත් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම දුවේ පුතේ අපි යම් කිසි දෙයකට කැමති නම් අපි ඒකට බැහැල කරනවානේ. අපි කියනවා අපි ඒකට උපරිම සාධාරණයක් කරනවා. හැබැයි අපි අකමැති දෙයක් කරනකොට අපි නිතරම බලන්නේ ඒක මතු පිටින් කරලා දාන්න. ඒ කියන්නේ ඔහේ කරලා දාලා ෂේප් වෙන්න තමයි අපි බලන්නේ. ඒක අපි ආසාවෙන් කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රමුඛ දේ තමයි ඔබේ කැමැත්ත, ඇඟැලුම්කම කියන කාරණාව. සමහරක් වෙලාවට ඔබේ දෙමව්පියන් ඔබේ පාරම්පරික ඔවුන්ගේ දැනුම පදනම් කරගෙන මේ සබ්ජෙක්ට් කරොත් ඔයාට මේ වගේ දෙයක් කරගන්න පුළුවන්, අඩු ගන්න S3ක් හරි වැදගත් වෙනවා. එහෙම කියලා ඔවුන්ගේ දැනුම කියන එකත් එක්ක ඔබව සංසන්දනය කරන්න පුළුවන්. හැබැයි ප්‍රමුඛ වෙන්නේ ඔබ ඔබේ කැමැත්ත අනුව යම්කිසි දෙයක් තෝරා ගන්නට ඕනේ. ඒ නිසා ඔබ කැමැත්තෙන් කරොත් ඒක ඔබට ඉතාමත්ම හොඳින් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ජීවිතය කියලා කියන්නේ පුතේ වෙනස්. එකිනෙකාට වෙනස් වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතයේ සැලසුම කියන එක හරියටම තීරණය කරන්න ඕන ඔබමයි. ඒ හින්දා ඔබ බුද්ධිමත්ව මේ තීරණය ගත යුතු වෙනවා. අංක 2 ඔබට කොයිතරම්නම් ඒ සඳහා හැකියාවක් තියනවාද කියන කාරණාව. කැමැත්ත තිබුණට මදි. ඔබ කල්පනා කරන්නට ඕනේ ඔබ ඒ සඳහා කොයිතරම්නම් ඔබට කැපැසිටි එකක් තියනවාද, හැකියාවක් තියනවාද කියන කාරණාව පිළිබඳ. බොහෝ දරුවන් මේක ඉතාමත්ම වරද්ද ගන්න තැනක්. සමහරක් වෙලාවට ඔබට කැමැත්ත තියෙනවා. හැබැයි ඒ සඳහා ඔබට තියෙන හැකියාව කියන එක ඉතාමත්ම මදි. එතකොට ඔබේ කාලයද, ශ්‍රමයද මේ සියල්ලම නාස්තියක් බවට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්නවා මාස 6ක් විතර ගියාට පස්සේ තමයි ඔවුන්ට තේරෙන්නේ මේක සඳහා Tamanට කැපැසිටි එකක් නැහැ, Tamanට හැකියාවක් නැහැ. ඔන්න ඉතින් සබ්ජෙක්ට් එකම එපා වෙනවා. එතකොට ඔබේ කාලයත්, ඔබේ හැමදේම මේ සඳහා ඔබ වැය කරලා හමාරයි. ඒ නිසා ඔබ බුද්ධිමත් වෙන්නට ඕනේ. Tamanගේ කැමැත්ත තිබුණටත් මදි. ඒ සඳහා Tamanට යම්කිසියක් හැකියාවක් තියනවාද කියන කාරණාව ඔබ
බලන්නට ඕනේ. ගොඩක් වෙලාවට අපේ දරුවෝ සමහරක් වෙලාවට තමන්ට හාත්පසින්ම වෙනස් ආකාරයේ තමන්ගේ හැකියාවට හාත්පසින්ම වෙනස් ආකාරයේ විෂය ධාරාවන් තෝරන අවස්ථා බොහෝමයක්ම තිබෙනවා. අංක 3 තමයි value කියන එක. ඔබේ සබ්ජෙක්ට් එකට කොයිතරම්නම් වටිනාකමක් තිබෙනවාද කියන කාරණාව. ලෝකයේ පුතේ තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. ඔබ හදාරන්න යන විෂය ධාරාව, ඔබ හදාරන්න යන විෂයන් කොයිතරම් දුරට අනාගත ලෝකයේත් එක්ක සසඳන්න පුළුවන්ද, ගැළපෙනවද කියන කාරණාව පිළිබඳවත් ඔබ කල්පනා කරන්නට ඕනේ. අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ සාම්ප්‍රදායික වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්, ડોක්ටර්ස්, ලෝයර්ස්ලා, ඒ වගේම ගණකාධිකාරී මේ ආදී වශයෙන් ඉතාමත්ම වටිනාකමක් තියෙන ප්‍රමුඛ පෙළේ රැකියා ටිකක් තිබෙනවා. ඒ වගේ වටිනාකම හැමදාමත්ම එක වගේ. ඒක කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඉතාමත්ම වැදගත්. හැබැයි ඊටත් එහා ගිහිල්ලා තවත් ඕනෑ තරම් රැකියා අවස්ථා ලෝකයේ තියෙනවා කියන එක ඔබ ඒ අවස්ථාව පිළිබඳ ඔබට අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ නිසා ඔබ හැම තිස්සෙම හොඳ රිසර්ච් එකක් කරන්නට ඕනේ. ඒ ලෙවල් විෂය ධාරාව සඳහා විෂයන් තෝරා ගනිද්දී ඔබේ කැමැත්ත, ඔබේ හැකියාවත් එක්ක කොයිතරම්නම් මේ සඳහා ජොබ් මාකට් එකේ වැලියු එකක් තියෙනවද කියලා. විශේෂයෙන්ම ලර්නින් කියන එකේ L අකුර අඩු කරාට පස්සේ earning අපි ඉගෙන ගන්න ඇත්තටම උපයන්න නේද? ඔබ උසස් පෙළ කරලා ඔබ ඩිග්‍රී එකක් අරගෙන ඔබ ඊට පස්සේ රැකියා ලෝකයට පිවිසලා ඔබ අනාගතයේ වැදගත් පුරවැසියෙක් බවට, ඔබ වගකීම් දන්න පුරවැසියෙක් බවට පත් වෙනවා. ඉතින් මේ මොහොතේදී ඔබේ වෘත්තිය කියන එක, ඔබේ ව්‍යාපාරය කියන එක තීරණය කරගන්නකොට ඔබ ඊටාත්ම හොඳින් කල්පනා කරන්නට ඕනේ ඔබේ විෂය ධාරාව කොයිතරම්නම් අනාගතයට ගැලපෙනවාද කියන කාරණාව. ලෝකේ තියෙනවා පුතේ ලෝක ආර්ථික සභාව කියලා ආයතනයක්. මේකෙන් හැම අවුරුද්දකම වගේ ඒගොල්ලෝ රිසර්ච් කරනවා. ඔවුන් කියනවා ඉදිරි අවුරුදු කීපයේදී ලෝකයේ රැකියා මිලියන 82ක් නැති වෙලා යන. ඒ කියන්නේ අපි රූටින් ජොබ්ස් කියන ඒවා සාමාන්‍ය රැකියා අවස්ථා. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඔය කැෂියර් ජොබ්ස්, ඒ වගේම ක්ලාක්, මේ වගේ ජොබ් ගොඩාක් නැති වෙලා යනවා. හැබැයි ඒ නැතිවන රැකියා මිලියන 82 වෙනුවට රැකියා මිලියන 97ක් නිර්මාණය වෙනවා. හැබැයි හැම එකක්ම තාක්ෂණය ඔස්සේ ඉදිරියට රැකියා අවස්ථා, විශේෂයෙන්ම AI තාක්ෂණය ඔස්සේ, ඒ වගේම විශේෂ වැදගත් වටිනා අනාගත ලෝකයක් එක්ක ලින්ක් කරන්න පුළුවන් රැකියා අවස්ථා තමයි බිහි වෙන්නේ. ඔබ හිතන්න පුළුවන් මම රට යනවා, මම විදේශගත වෙනවා. හැබැයි ඔබ කල්පනා කරන්න, ඔබ විදේශගත වෙනවා ඔබ කොයි වගේ රැකියාවකටද යන්නේ? එතකොට ඔබ ඉගෙන ගන්න දේවල් ඒ රටවල් වල කොයි වගේද ඔබට මාකට් එකක් තියෙන්නේ? එතන මෙන්න මේ දේවල් ගැන ඔබ කල්පනා කරන්නට ඕනේ. විශේෂයෙන්ම ඒ අනුව ඔබ කල්පනා කරන්න ඔබ සමහරක් වෙලාවට ඉතාමත්ම අවුරුදු අපේ ළමයි ෆස්ට් ෂයි, සෙකන්ඩ් ෂයි, තර්ඩ් ෂයි මේ විදිහට ෂයි ගණනාවක් උසස් පෙළ කරන අවස්ථා තියෙනවා ඇත්තටම. හැබැයි ඔබේ කාලයද මේ හැමදේම නාස්ති. ඔබේ වයස කියන එක ඉක්මනින්ම ගෙවිලා යනවා. ඒ නිසා ඔබ මේ මොහොතේ හොඳින් කල්පනා කරන්න. ඔබ සාමාන්‍ය පෙළට මුහුණ දීලා දැන් ගෙදර ඉන්නේ. ඔබ යම්කිසි ආකාරයක තක්සේරුවක් කරන්න, ඇසස්මන්ට් එකක් කරන්න. ඔබට තාමත්ම ඔබ වඩාත් කැමති මොන විෂය ධාරාවන්ටද? ඔබට මේවා කරෝතින් කොයි වගේ තැන්වලට යන්න පුළුවන්ද? මෙන්න මේ පිළිබඳ හොඳ ගවේෂණයක් කරන්න පුළුවන් කාල පරාසයක් තමයි තියෙන්නේ. රැල්ලට තීරණ ගන්න එපා. සමහර දරුවෝ අපිට හම්බ වෙනවා O level විභාගයේ A9ක් අරගෙන, හැබැයි A level එහෙම් පිටින්ම අසමත් වෙච්ච දරුවෝ. හැබැයි ඔවුන් එක කතා කරාම බොහෝ අවස්ථාවල ඔවුන් හරි තීරණ නොගෙන නිසා තමයි ඔවුන්ට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවිතයේ තීරණ ගන්න ඕන අවස්ථාවලදී හරිම තීරණය ගන්න අපි වග බලා ගන්නට ඕනේ. ඒ නිසා දුවා දරුවනි, අනාගත ලෝකයේ නායකයන් වෙන ඔයගොල්ලෝ අනාගතයට හොඳ සෝදානමකින් යුතුව මුහුණ දෙන්නට ඕනේ. හරියටම ඔයාලගේ ලයිෆ් එක ප්ලෑන් කරන්නට ඕනේ. ඒ නිසා කැමැත්ත, ඒ සඳහා තමන්ගේ තියෙන හැකියාව, කැපැසිටි එක, ඒ වගේම මේ සඳහා ඔබට කොයිතරම්නම් වැලියු එකක් තියනවද? මෙන්න මේ කාරණා ගැන හොඳින් කල්පනා කරන්න. ඔබ ඩිග්‍රී එකකුත් කරලා ජොබ් එකක් ඉල්ලලා පාරට බහිනවනම් ඒක
ඉතාමත්ම වැරදි. ඔබට වටිනාකමක් ඇති කරගන්න. ඉතින් ඒ සඳහා ඔබේ ස්කිල්ස් කියන ඒවා, ඔබේ කුසලතා කියන දේවල් වර්ධනය කරගන්න. ඒ වගේම තමගේ ක්වොලිෆිකේෂන් භාෂාවන් මේ දේවල් ප්‍රගුණ කරන්න. වෘත්තීය සුදුසුකම් ඉතාමත්ම හොඳින් හදාගන්න. ඉතින් ඔබට මෙන්න මේ කියන කාරණා තුන ඔස්සේ කල්පනා කරලා හරියටම තීරණයක් ගත්තොත් ඔබට ඔබේ උසස් පෙළ සිහිනේ සැපය කරන්නට හැකියාවක් ලැබෙයි. ඉතින් නැවතත් මේ වගේ මාතෘකාවක් එක්ක අපි අපේ නාලිකාව ඔස්සේ ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඉතින් ඔබ සැමට සුබ දවසක්.